Hi, welcome back to my YouTube channel. Thank you video එක click කරාට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඉෂු අපි කතා කරමු අද business ගැන නෙමෙයි අපේ life එක ගැන. මෙහෙමයි මීට ටික කාලයකට කලින් මම මාව හොයාගන්න පාවිච්චි කරපු tips කිහිපයක් එකතු කරලා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන එනවා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මොකද කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් වැරදි 7ක් මම ඔයාලට අද මේන්ලි කියලා දෙනවා. මෙන්න මේ වැරදි වගාව තියෙනවා නම් ඔයාට අදම පුළුවන් ඒ දේවල් වෙනස් කරගන්න. ඔයා දන්නවද ලෝකෙ මිනිස්සුන්ගෙන් 90%ටම ජීවත් වෙද්දිම තමන්ගේ හීන අත්හැරනවා කියලා. ඔව් එහෙම වෙනවා. හේතුව එයාගේ දක්ෂකම අඩු නිසා නෙමෙයි. IQ නැති නිසා නෙමෙයි. හේතුව එයාලා මේ තාක් හුරු වෙලා හිටපු එයාලා ගත්තු තීරණ නිසා සහ එයාලා මේ වෙද්දී එයාලගේ ජීවිතය අරන් තියෙන ක්‍රියාමාර්ග නිසා. ඔන්න ඒ හේතු නිසා ඒගොල්ලෝ එක තැන නතර වෙලා ඉන්නවා. හැබැයි මේකට බලපාන අපි කරන මූලික වශයෙන් වැරදි 7ක් ගැන මම අද කතා කරනවා. මේ එකක් හරි ඔයගොල්ලෝ ගාව තියනවා නම් අදම ඒ වැරද්ද නිවැරදි කරගෙන ඉස්සරහට යමු. පළවෙනි එක පැහැදිලි ඉලක්කයක් නැතිකම. සමහර වෙලාවකදී අපි හිතනවා ඔව් අපි සාර්ථක වෙන්න ඕනේ. අපේ ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් විදිහට අපිට සල්ලි තියෙන්න ඕනේ. සල්ලි හම්බ කරන්න ඕනේ. කොටින්ම මට මගේ ලයිෆ් එක වින් කරන්න ඕනේ කියලා අපි හිතනවා. හැබැයි කොහොමද? කවද්ද? මොන විදිහටද? මේ දේවල් වලට උත්තර තියනවාද? ගෝල් එකක් තියාගන්න. හැබැයි ඒ ගෝල් එක ස්පෙસિෆික් කරගන්න. මොකද ඩෙස්ටිනේෂන් එකක් නැතුව ටැක්සි එකකට හරි ගමනාන්තයකට යන්න බෑ. මේක ඔයා කරන ලොකුම වරද නෙමෙයි. ඊළඟට මම කතා කරන පොයින්ට් එක තමයි පර්ෆෙක්ට් ටයිම් එකක් එනකල් බලාගෙන ඉන්නවා. මම මගේ වීඩියෝස් වල නිතරම කතා කරන බොහොම වැදගත් පොයින්ට් එකක් මේක. කලින් මම ෂෙයා කරගත්තා ස්මෝල් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ටිප්ස් කීපයක්. ඊළඟට මම කතා කරලා තියෙනවා ගිය සතියේ දාපු වීඩියෝ එක. ඔයාගේ ලයිෆ් එක තාම ස්ටක් වෙලාද තියෙන්නේ කියන වීඩියෝ එක. ඉතින් මේ හැම තැනකදීම කතා කරන මේන් පොයින්ට් එක තමයි පර්ෆෙක්ට් ටයිම් එක. පර්ෆෙක්ට් ටයිම් එකක් කියලා දෙයක් ලයිෆ් එකේ නැහැ. එහෙම ටයිම් එකක් එන්නේ නැහැ. හැබැයි හැම මොහොතක්ම හැම වෙලාවකම අපිට පුළුවන් පර්ෆෙක්ට් කරගන්න. ඒ නිසා වැඩක් පටන් ගන්න ස්ටෙප් එකක් තියන්න. මේ කාර්යදර පොඩ්ඩක් අඩු වෙනකල් ඉන්න. සල්ලි පොඩ්ඩක් හම්බ වෙනකල් ඉන්නවා. ඔය වගේ හේතු හදාගන්න එපා. ඔය වගේ එක්ස්කියුස් ලයිෆ් එකට තියාගන්න එපා. ලයිෆ් එක ග්‍රෝ කරගන්න ඕනේ නම් පර්ෆෙක්ට් ටයිම් එකක් එනකල් නොඉඳ හැම ටයිම් එකක්ම පර්ෆෙක්ට් කරගන්න උත්සාහ කරන්න. ඊළඟ වීක් පොයින්ට් එක තමයි අසාර්ථක වෙන්න තියෙන බය. ඔයා ෆේල් වෙන්න බයයි නම් ලොකු ගෝල්ස් ලයිෆ් එකේ තියාගන්න එපා. මුලින්ම ආන්ගේ බය නැති කරගන්න. ඔයා ෆේල් වෙනවා කියලා කියන්නේ ඒක ඔයාගේ ලයිෆ් එකේ අවසානේ නෙවෙයි. ඒක සමහර විට ආරම්භයම වෙන්න පුළුවන්. So ෆේල් වෙනවා කියලා කියන්නේ ඔයාට ඉගෙන ගන්න තියෙන තැන. හැබැයි ඔයා පළවෙනි පාරත් ෆේල්, දෙවෙනි පාරත් ෆේල් නම් ෆස්ට් ටයිම් ඔයා ෆේල් වෙච්ච දෙයින් ඔයා මොකද ඉගෙනගෙන නැහැ. අන්න ඒක ඔළුවට දෙන්න. ඒ නිසා ෆේල් වෙන්න තියෙන බය නැති කරගන්න. හොඳට මතක තියාගන්න අසාර්ථක වීම කියලා කියන්නේ අවසානය නෙවෙයි. It's your real life learning. මේ කතා කරපු පොයින්ට් තුනෙන් එකක් හරි තේරෙනවා නම් හරි. ඔයා වැරදි ටික හදාගත්තා. ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි හතරවෙනියට කතා කරන මේ වීක් පොයින්ට් එක ඔයාගාව තියෙනවා නම් ඔයාට කොච්චර ඕනේ වුණත් ග්‍රෝ වෙන්න පාත් එකක් ලැබෙන්නේ නැහැ. මේ කතාව ඇත්තම ඇත්ත. මොකක්ද ඒ පොයින්ට් එක? කන්සිස්ටන්සි නැතිකම. ඔයාට ඒකට හොඳම එක්සැම්පල් එක මම. ඇයි මම එහෙම කියන්නේ? මම කිව්වනේ මේ වීඩියෝස් මම ඔයගලන්ට කරන්නේ මම කාලයක් තිස්සේ මම නැගිටින්න උවමනාවක් තිබ්බා. හැබැයි මට ඒක කරගන්න බැරි හේතු මොනවද කියලා මම නෝට් ඩවුන් කරන්න ගත්තා. ඒ දේවල්
ඒගොල්ලොත් එක්ක තමයි අද මේ විදිහට කතා කරන්නේ. කන්සිස්ටන්සි කියන එක මගේ ලයිෆ් එකේ තිබ්බෙම නැහැ. මොන වැඩේ කරන්න ගත්තත් අද කරනවා හෙට කරනවා ආය අනිද්ද නැහැ. ආයි සතියකට පස්සේ මතක් වුණොත් කරනවා ආයි කරන්නෙම නැහැ. ඊට පස්සේ කල්පනා කරනවා මේ කරන එකක්වත් හරියන්නේ නැහැ කියලා. හැබැයි මම කිසිම වෙලාවක එකම වැඩක්වත් එක දිගට කරන්න උනන්දුවක් දක්වපු කෙනෙක් නෙමෙයි. So මම ෆේල් වුණා. හැබැයි දැන් මම එතනින් දෙයක් ඉගෙනගෙන මම මගේ ලයිෆ් එක ග්‍රෝ කරගන්න පාත් එකේ ඉන්නවා. සරල එක්සැම්පල් එකක් දෙන්නද? උදේට නැගිටින එක වුණත් එක දිගට ඔයා කරන්නේ නැත්නම් ඔයාට කවදාවත් ඒක හැබිට් එකක් විදිහටවත් ලයිෆ් එකට එකතු කරගන්න බැහැ. ඒ නිසා ඕනිම දෙයක කන්සිස්ටන්සි තියාගන්න. කන්සිස්ටන්සි කියන එක very important. හරි. පස්වෙනි පොයින්ට් එක. නෙගටිව් එන්වයරන්මන්ට්. මෙහෙමයි. ඔයා ඉන්න පරිසරය ඔයාගේ එන්වයරන්මන්ට් එක ක්ලීන් නැත්නම්. මෙතෙන්දී කරුණු දෙකක් මම මෙන්ෂන් කරනවා. ඔයා ඉන්නේ එන්වයරන්මන්ට් එක ඔයා ඉන්න තැන පිරිසිදු නැත්නම් කිසිම වෙලාවක ඔයාගේ ভাইබ්‍රේෂන් එක පොසිටිව් වෙන්නේ නැහැ. කම්මැලි ගතියක් තමයි එතනින් ඔයාගේ ඔළුවට යන්නේ. අනිත් කාරණාව නෙගටිව් එන්වයරන්මන්ට් ගැන කතා කරද්දී ඔයාගේ වටේ ඉන්න අය, ඔයා ළඟ ඉන්න අය ඕක හරිම අමාරු. අයෝක හරියන්නේ. ඕක හරිම අමාරු වැඩක්. ඔයා වගේ කෙනෙක්ට පුළුවන් ද ඔය වගේ දේවල් කරන්න. ඒ වගේ නෙගටිව් කමෙන්ට්ස් දෙනවා නම් so please අයින් වෙන්න. කරුණා කරලා එතනින් අයින් වෙන්න. ඔයාගේ එන්වයරන්මන්ට් එක ඔයා වීඩියෝ එකක් බැලුවත් පොතක් කියවුවත් හැමතිස්සෙම මයින්ඩ් එකට පොසිටිව් එනර්ජි එකක් දෙන දෙයක් විතරක් බලන්න හුරු වෙන්න. පොසිටිව් එනර්ජි එකක් දෙන අය විතරක් ආශ්‍රය කරන්න පුරුදු වෙන්න. ඒක සෙල්ෆිෂ් නෙමෙයි. ඔක්කොම දේවල් ටික තියාගෙන ඔක්කොම දේවල් ටික ක්ලියර් කරගෙන ඔයාගේ අර මම දැන් මේ වෙද්දි කියපු වීක් පොයින්ට් ටික ඔක්කොම ඔයා හදාගෙන මෙහෙම බලන් හිටියොත් මොකද වෙන්නේ? ඒත් ඔයාගේ ලයිෆ් එක එකම තැන. ඇයි? ඔයා ප්ලෑන්ස් හැදුවට, ෂෙඩියුල්ස් හැදුවට, ජර්නලින් කරන්න ගත්තට අර මං කලින් කියපු වීක් පොයින්ට් අවොයිඩ් කළාට වැඩක් නැහැ. ඔයා ඇක්ෂන් ගන්නෙ නැත්තම්. ඇක්ෂන් ගන්න? ඔව්. නිවැරදි ඇක්ෂන් එක නිවැරදි වෙලාවෙදී ඔයා ගන්නම ඕනේ. ඇයි? ඔයාට කොච්චර නොලෙජ් එක තිබ්බත්, කොච්චර ප්ලෑන්ස් හදාගත්තත්, ෂෙඩියුල්ස් හදාගත්තත් වැඩක් නැහැ. ඔයා නිවැරදි ඇක්ෂන් එක ගන්නෙ නැත්නම්. ඇක්ෂන් ගන්න බය වෙන්න එපා. හත්වෙනි කරුණ තමයි මම අද කතා කරන. ගොඩක් අය බොහොම පහසුවෙන් දේවල් අත්හරිනවා. මාරම ෆිට් එකේ, මාරම ගට් එකේ දෙයක් කරන්න පටන් ගන්නවා. දවසක් දෙකක් උපරිම සතියක් කරයි ඒක එතනින් අතහැරලා දානවා. ඇයි මේක පටන් ගත්තේ කියන එකවත් ඊට පස්සේ ඔළුවේ නැහැ. ඒ නිසා මොන ප්‍රශ්නාවක් මොන බාධකාවක් එක දිගට දෙයක් කරගෙන යන්න ඔයාට රිසල්ට්ස් එකක් නැත්නම් ඉක්මනට ඒක අතහැරලා දාන්න එපා. කන්සිස්ටන්සි ගැන මම කතා කළානේ. ඒ හා සම්බන්ධයි. පහසුවෙන් අතහැරලා දාන මයින්ඩ් එක හදාගන්න එපා. දෙයක් අචීව් කරගන්න අමාරු වෙන ඔයාගේ සක්සස් එක ගෝල්ඩ් වෙනවා. ඒක මාරයි. ලෝක සාර්ථක වෙච්ච මිනිස්සු පළවෙනි පාරේ සාර්ථක වෙච්ච අය නෙමෙයි. අඛණ්ඩව එයාලගේ වැඩේ කරගෙන ගියා. දිනිනවා කියන එක මිසක්, ජය ගන්නවා කියන එක මිසක්, අතහැරලා දානවා කියන එක එයාලගේ වොකැබියුලරි එකේ නැහැ. ඒ නිසා දෙයක් පහසුවෙන් අතහරින කෙනෙක් නම් ඔයා අදම ඒ වරද නිවැරදි කරගන්න. අද මේ මම කතා කරපු හැම වීක් පොයින්ට් එකක්ම මම ගාව තිබ්බේ. එතකොට මම ගැන අපස්සට හෙල්ල කල්පනා කරලා බලද්දී මම අඳුරගත්ත මගේ වීක් පොයින්ට්ස්. මම හිතනවා ගොඩක් වෙලාවට හුඟ දෙනෙක් ගාව මෙන්න මේ ටික ඇති කියලා. මේ දේවල් වගාවක් තියෙනවා නම් අදම නිවැරදි කරගන්න. මම ඔයාගෙන් පුංචි දෙයක් ඉල්ලනවා. හෙට වෙනකන් ඉන්න එපා. අදම just now action එක ගන්න. පටන් ගන්න. ඔයාගේ life එක change කරගන්න. එක පුංචි action එකක් ගන්න. just now. මට විශ්වාසයි ඔයාට පුළුවන්. ඔව් ඔයාට පුළුවන්. මේ අවුරුද්දේ ඉතිරි
වෙද්දී ඔයා මාරම පොසිටිව් එනර්ජි ලයිෆ් එකක හිමිකාරියක් වෙලා ඉඳී. එහෙමනම් thank you මා අහගෙන බලාගෙන හිටියට. මම කරපු වැරදි ඔයා ගාවත් තියෙනවා නම් දැන් ඒ දේවල් මං ගාවත් නෑ, ඔයා ගාවත් ඊට පස්සේ තියෙන්න බෑ. එහෙමනම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න, වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා comment එකක් දාන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.